පේනවද මෙතන ඉන්නේ කවුද කියලා? තව පොඩ්ඩක් මාත් එක්කම රැඳිලා හිටියොත් මෙතන ඉන්නේ කවුද කියලා ඔයාලට හොඳටම හොයාගන්න පුළුවන්. ඉතින් අද තමයි සතිය ආරම්භය සඳුදා දවසේ. ඉතින් අද මගේ channel එක බලන්න ආපු ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අදත් මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් දිගටම මාත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. සතා කවුද කියලා දැක්කනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් සතියේ මුල්ම දවසේ මම මගේ වැඩ ටික පටන් ගත්තා. හැබැයි ඉතින් අද වැඩ ටික පටන් ගත්තේ නම් උදේ පාන්දරම ලොකු බැනුමක් අහගෙන තමයි. ඒ ඉතින් මොකද්ද කියලා කියනවා නම් මගේම ගොම් වැඩක් තමයි. ඉතින් ඇත්තටම කියනවා නම් අද මට නැගිටින්න පරක් වුණා. ඉතින් මහත්තයා තමාට වැට යනවා කීවා. ඉතින් මම නැගිටිනකොට 6:45යි. නැගිටිනකොට මම බැනුමක් ඇහුවා නැගිටින්න පරක් වෙච්ච නිසා. ඉතින් කොහොමරි එකෙන් බේරෙන්න ඉක්මනටම තඩි පිටි ගාලා මං කොහොමරි උයාගත්තාද. ඒ උයාගෙන එයාගේ වැඩ ටික ඔක්කොම කරා. ඒ අතරතුරේ අපේ මහත්තයාගේ කම්මැලිකමට මට කීවා එයාගේ ෆෝන් එක charge කරන්න කියලා. ඉතින් මම ඊට පස්සේ මට උයන්නත් පරක් වෙලානේ. මං ඉතින් ෆෝන් එක චාර්ජරේට ගහලා ඉතින් මගේ වැඩ ටික කරා. ඒ වුණාට දෙයනේ කලබලයට මම ස්විච් එක දාලා නැහැ. ඉතින් ඒක මම දැක්කෙත් නැහැ. එයා නැගිටලා ඔක්කොම කරලා වැඩට යන ලෑස්ති වෙනකොට තමයි දැක්කේ. ඉතින් ඒ වෙලාවේ මූණ දෙක කරගත්තා. මට හිනක් ගියා. ඉතින් මං කරවගෙන හිටියා. මොකද මං hina වුණා නම් එහෙම තව බැනුමක් අහගන්න වෙන නිසා. ඉතින් කොහොම හරි මටත් රවාගෙන බැනුමකුත් අහගෙන යන්නම් කියන්නේ නැතුව එයා වැඩට ගියා උදේම. ඉතින් ඔන්න ඕක තමයි අද උදේ පාන්දර විච්ච සිද්ධිය. ඇත්තටම මට වෙන වැඩ ඔයගොල්ලන්ටත් මේ වගේ වැඩක් කියලා තියනවා නම් යාළුවනි කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. ඉතින් මං ගෙදර වැඩ ටික කරලා ඉවර වෙලා බබාලා දෙන්නවත් මූණ සෝදවලා යාලට කන්න තමයි මේ ලෑස්ති කරේ. ඉතින් අද මට වැඩි දෙයක් නම් උයන්න බැරි වුණා. ඔන්න ඕවා තමයි මහත්තයාටත් අද දුන්නේ. පාතෝලයි පරිප්පු එකට දාලා උයලා පොල් සම්බෝලයක් හදලා බිත්තරයි සොසේජ්සුයි ටක් ගාලා බෙදලා ගත්තා. ඉතින් වෙන නම් ඉතින් දෙයක් කරගන්න බැරුව ගියා. මොකද විනාඩි 45යිනේ තිබ්බේ. ඉතින් මං ওই දෙකම බබාලටත් කැව්වා. ඉතින් ආයේ මාළුවක් පින්නක් හදන්න ගියේ නෑ. මොකද දැන් පරක් වෙලා නිසා ඉතින් එයාලටත් බඩගින්න හින්දා මං එයාලට ඕක කැව්වා. ඉතින් ඒ කවන වෙලාවෙ ඉතින් හරි කරදරේ ෆෝන් එකක් තියෙනවා. එයාලත් හරියට දඟයි. ඉතින් මං ඒ නිසා ෆෝන් එක පැත්තක තියලා ටිකක් වෙලා වීඩියෝ වෙන්න තියලා ඉතින් වීඩියෝ එක අයින් කරලා බබාලා දෙන්නට කැව්වා. නැත්තම් ඒ දෙන්න කන්නේ නැති නිසා. පේනවා ඇතිනේ අපේ බබාලා දෙන්නගේ හරි කෝලම. ඉතින් කොහොම හරි ඉතින් අමාරුවෙන් බත් ටික නම් කවා ගත්ත නැත්නම් උදේ පාන්දරට බඩගින්න තිබ්බම චූටි බබාලා කියලා නැහැ. ඉතින් ලෙඩ හැදෙනවනේ. ඔන්න ඉතින් මං ගෙදර වැඩ ඉවර කරා. ඉතින් ඔක්කොම කරාට පස්සේ දැන් නම් හොඳටම දවල් වෙලා. ඒ කියන්නේ 10:10 මාට විතර. ඉතින් අපේ බබාලට දවල්ට කන්න මම අර වෙනදා හදලා දෙන කී රොටි ඕනි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මම මේ දෙන්නත් එක්ක මේ අපේ පල්ලෙහා කඩේට යන්න තමයි ලෑස්ති වුණේ. ගොඩාක් බඩු නෑ. ඉතින් පුංචිම කඩයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒකට ගිහිල්ලා සීනි ටිකක් අරන් එන්න ගියේ. මොකද අපේ ගෙදර සීනි ඉවර වෙලා. හාල් ටිකත් මම පෙගෙන්න දාලා තමයි බබාලත් එක්ක ගියේ සීනි අරගෙන එන්න. ඉතින් ඔයාලට චුට්ටක් වීඩියෝ කරා මම අපේ ගමේ වටපිටාව පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ නම් ගොඩාක් අවුවයි 10යි කියලා හිතන්නවත් බැරි තරමට අවුවසරයි. ඊයේ පෙරේදට කියනන් චුට්ටක් වැස්සා. ඒ වුණාට ඉතින් ඒත් වැටෙන අවුව නම් පුදුම සැරක් තියෙන්නේ. ඉතින් මේ පේනවනේ අපේ බබාලාගේ කෝලම. ඉතින් යාලාගේ පුරුදු පාරනේ. ඉතින් ඒ දෙන්න ඉතින් රවුන්ඩ් වේවි කෑග ගහ තමයි ඉතින් මහපාරේ ඇවිදගෙන යන්නේ. ගොඩාක් දුර නැහැ. පුංචි දුරක් තියෙන්නේ. ඉතින්
අපි හැමදාම ඉතින් ওই කඩේට තමයි යන්නේ. ඉතින් හැමදේම නම් ඒ කඩේ නැහැ. ගොඩාක් බඩු අපි ටවුන් එකෙන් අරගෙන ඉන්නේ. ඒ වුණාත් ඉතින් ෆෘට් චූටි මේ වගේ ඕන අවශ්‍යතාව වෙන වෙලාවට ඉතින් ගන්න යන්නේ හදිස්සියකට. මෙන්න මේ පුංචි කඩයක් තියෙනවා. ඒක තමයි ගම මැද්දේ තියෙන්නේ. ඔය පේනවා ඇතිනේ අපේ ලොකු නලව යන හැටි. එයාට පාර දිගේ ඇවිදින්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ. ඔන්න ඉතින් අපි කඩේ ගාවටත් ආවා. කඩයක් කියවට ඉතින් මේ ගෙදරක දාලා තියෙන පුංචිම කඩ කෑල්ලක් තියෙන්නේ. ඉතින් මේ ගෙදර නම් හරිය ලස්සනට මල් හදලා තියෙනවා ඒ නැන්දා. ලකිද්දිත් ඉතින් ආසයි අපේ බබාලට නම් මල් පේන්න බෑ. ඉතින් කඩන්නම තමයි හදන්නේ මල්. අනේ ඉතින් මම කොහොම හරි කඩේට ගිහලා සීනිත් අරගෙන ආපහු වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ පේනව නේද ඒ කට්ටිය කඩචෝරු ටිකක් කනවා. ඉතින් කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඉතින් කඩේට ඇවිල්ලා කඩචෝරුවක් කන්න ඕන නැත්තම් ඉතින් යාලට හරියන්නේ නැහැ. අද දවසටම ඉතින් මාත් එක්ක වලි තමයි. ඔන්න ඉතින් ඔහොම අපි ගෙදරට යන්න පිටත් වුණා. ඉතින් දැන් නම් මගේ වීඩියෝ එකත් ඉවර වෙන්න එන්නේ. අද වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලාත් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක්.